දෙන සුබ දවසක් වේවා. අද ඔයාලට කරලා පෙන්නන්නේ වැල්ල මල් කොහොමද පරාගණය කරන්නේ වැල්ලා වගාව සම්බන්ධව. රයිට් අපි මේ වගාව තියෙන ස්ථානයට අපි දැන් යමු. ඉතින් යාළුවනේ ඔයාලා යන්න මේ වැල්ලා වගාව කියන එක දැනෙන මුදලක් අපට උපයන්න පුළුවන්. ඉතින් මේකේ මේ නිල අධිකම් භෝගයක් ඔයාලට පේනවා ඇති මේ කලින් දිනවල කරපු මේ ඊයේ කරපු මල මේක අපි දැන් කරලා තිබ්බේ මේ මල් දෙක මම මල් පරාගණය කරන්නේ කොහොමද කියලා පැහැදිලිවම ඔයාලට කියලා දෙන්නම්. මේ මල හරියට පරාගණය කළොත් පමණයි මෙන්න මේ විදිහට මේක හැදිලා මේක තමයි ලොකු වෙන්නේ. මේ බලන්න මේ ඊයේ කරපුවා මේවා බොහොම සාර්ථකව තියෙනවා. රයිට් අපි වගාවට යන්න. එන්නහත් මේ පෙන්වන්නේ මේ පේනවා ඇති මේ ඉත්තේ මේ පරාගණය කරලා මේ තියෙන කරත් මේක ඇවිල්ලා මහත්මයා මේක අවුරුද්දකට එකපාරයි මේ වැල්ලා කියන දේ හැදෙන්නේ මේ වලට පේනවා ඇති මේකේ සාමාන්‍යයෙන් අපි පොකුරේ ඔක්කොම පරාගණය කිරීමක් සිදු කරන්නේ මේ කද්දයක් ඉතුරු කරලා වලට පේනවා. තව මේ කීපයක් මේ නොකර හිටියත් කමන්නේ මොකද මේ ඉත්තේ ඔක්කොම අපි පරාගණය කරන්නේ කොටසක් පමණයි පරාගණය. එතකොට තමයි මේ කාර්ලේ හොඳට මහතට හැදෙන්නේ. එතකොට මහත්මයා මේවා ඇවිල්ලා වීලි කලාපේ හැදෙනවද? ඔව් දැන් ඇවිල්ලා මේ ඇවිල්ලා තත්තරම කෑගල්ලෙන් එහානේ. ඒ කියන්නේ කෑගල්ලෙන් මෙහා පැත්තන කුරුණෑගලයි රඹුක්කනයි මැද තමයි එතකොට මේ වගාව තියෙන්නේ. සාමාන්‍ය මේක ආවේනික වෙන්නේ සීත කලාපෙට. ඒ කියන්නේ රත්නපුර, කෑගල්ල, එතකොට අවිස්සාවෙල ඒ පැති වල තමයි ආවේනික. නමුත් දැන් මේ හැදිලා තියෙන විදිහට පේනවා මේක වියලි කලාපෙට යම්කිසි හොඳ ප්‍රවණතාවයක් දක්වනවා මේක හැදෙන්නේ. එතකොට මේ වගේ මල් හට ගන්න කාලයක් තියෙනවද? මල් හටගන්නේ මේක ජනවාරි පෙබරවාරි වාගේ කාලවල වල තමයි මල් හට ගැනීම සිද්ධ කරන්නේ. ඒකට මේ මම හොඳ දෙයක් කියන්නම් මේකේ මල් හටගන්න එනකොට මල් හටගන්නේ දැන් අපිට එකපාර වගාවෙන් හොයාගන්න අමාරු වෙනවා. ඒකට අපි මේක මල් හට ගන්නකොට මෙන්න මේ වගේ මේ පටියක් ගැට ගන්නවා. ඒ කියන්නේ එතකොට අපි දන්නවා රයිට් මේකන මේ තියෙන ලාඩප්ප ගහ නැත්නම් ලීලි බීජය වැලේ මේ කණුවේ මේ මල් 60 අරන් තියනවා කියලා අපි දැනගන්නවා. ඒකට තමයි මේ පටියක් ගන්න. එතකොට අපි මෙහෙම බලන අපි ටක් ගන්නවා. ඒකේ මල් තියෙනවා. දැන් මේක කරලා අවසానයි මේ බලන්න ටිකක් ඉතුරු කරලා තියෙනවා. අනික් ඒවා කරන් හොඳට හැදිලා තියෙනවා. එතකොට මේක මල් පරාගණය කරන්න ඕන කාල සීමාවක් මල පිපිලා කොච්චර කාලයක් වැලේ තියෙන්න ඕනද? මේ මල දැන් මහත්මයා මේක දැන් උදේ පිපුණාම මේක හොඳම වෙලාව තමයි සාමාන්‍යයෙන් 8ත් 10ත් අතර. ඒ කියන්නේ සාමාන්‍ය උදේ 8ටවත් මේ පරාගණය මේ සිදු කරන්න ඕන. මේ එතකොට තමයි මල ස්ටාර්ට් වෙන්නේ. දවල් වෙන්න මේක මේ අර දවල්ට කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් 8ත් 10ත් අතර මේකේ පරාගණය කරනවා නම් හොඳයි. මේ බලන්න මෙන්න මේ ඉත්ත බලන්න මහත්මයා. සාමාන්‍යයෙන් මේ ඉත්තක කිලෝ මේ 2ක් 3ක් මේ වෙන වෙලාවල් තියෙනවා මේක හැදුනාම. සාමාන්‍යයෙන් කිලෝ එකක් අපිට ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එතකොට අවුරුද්දකට එකපාරක් මේක හැදුනට මේක වියල්ලා මේකේ අපිට කිලෝ එකක් මේ ලක්ෂේ පන්නලා ඉඳන් මේ යන කාල තියෙනවා. ඒ හින්දා මේකේ කවදාවත් අලාභ වෙන්නේ නැහැ. මේවා දැන් අපේ ගොවි මහතුරු කරනවා මේක අමුව විකුණනවා. ඒ කියන්නේ වේලන්න නැතුව. ඒ කියන්නේ සමහරු වේලන්න දන්නේ නැහැ. මේකේ මේ කිලෝ එකක් රුපියල් 3000ක් විතර වගේ තමයි වෙන්නේ. මේ පොකුර සාමාන්‍යයෙන් කිලෝ එකකට වඩා බර වෙනවා. ඒ තරම් මේක බරයි. එතකොට මේ වැලකින් සාමාන්‍යයෙන් අපිට කිලෝ 3 පවා ගන්න පුළුවන්. මේ වගේ පොකුරු 3-4ක් තිබ්බහම මේ එක වැලකින් කිලෝ 3ක්. මං කියන්නේ මේ හැබැයි අමු කිලෝ. අමු ඒවා සාමාන්‍ය වේලන්න යනවා මේ කිලෝ 6ට 7ට එකක් වගේ තමයි යන්නේ. එතකොට මහත්මයා මේක වර්ධනය වෙන්න රසායනික පොහොර ඊට පස්සේ කොම්පෝස්ට් පොහොර ඒවා භාවිත කරනවද? මේකට මේ කොම්පෝස්ට් එක තමයි අපි යොදන්නේ. කොම්පෝස්ට් පොහොර සාමාන්‍යයෙන් ගොම පොහොර, එළු පොහොර වගේ පරණ වෙන්න දාලා මේ වටේ මේ දැන් මේ කරල් කපලා ඔක්කොම කරලා මේ වුණෙන් පස්සේ අපි මේ නැවත මේ වගාව මේ වටේ සුද්ධ කරලා වෙලා
මේකට මේ කොම්පෝස්ට් පොහොර දානවා. දාලා කොම්පෝස්ට් එකෙන් තමයි අපි මේ වගාව කරගෙන යන්නේ. මේකට පොහොර ලොකු අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. එතකොට ඔයාලට පේනවාද මේක අපි හෙවනේ තමයි තියෙන්නේ මේක යටි භෝගයක් විදියට කරන්න බෑ. දැන් මේක සම්පූර්ණ පොල්නේ තියෙන්නේ. ඒ අතරේ තමයි මේ වැල්ලා වගාව කරගෙන යන්නේ. අපි විස්තරයට ගමන් කරන ගමන් පොඩ්ඩක් කතා කරමු ඔබගේ වගාවේ. එතක මට කියන්න පුළුවන්ද මේවා මේ කප්පාදු කිරීමක් කරනවද? ඔව්. මේක ඇත්තටම දැන් මේ වැල්ලා හැදිලා ඔක්කොම වෙලා සාමාන්‍යයෙන් මේක දෙසැම්බර් මේ කියන්නේ නොවැම්බර් දෙසැම්බර් වගේ වෙනකොට මේක කප්පාදු කිරීමක් කරනවා. ඒක කරන්න හේතුව තමයි මේ වැල්ලා වැලේට දැනෙන්න ඕන මේකේ අර මේක එයාට දැනෙන්න ඕනේ මට දැන් කරදරයක් වෙනවා මම එයාට ටිකක් අර මැරෙන්න වාගේ යන්නේ ඒ වගේ අදහසක් දෙනවා. එතකොට එයා හිතනවා ඒ වෙනුවට මේ අර නැවත මේ අර පළදාවක් දෙන්න. ඒක තමයි මේකෙන් කරන්නේ. අතු කැපීමෙන් ඊළාට මෙයාට අක් ගාලා මේ මල් හැට ගැනීම සිද්ධ වෙලා එයාගේ වර්ගය බෝ කරන්න මේකේ මේව කරනවා. මේක තමයි වෙන්නේ. එතකොට ඒ කාලේ වෙනකොට මෙන්න මේ අතු ටික ඔක්කොම කපලා ඉවත් කරනවා. එතකොට තමයි ඊළඟ ජනවාරි පෙබරවාරි වෙනකොට මල් හට ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට මේක අඩු වියදමකින් ලොකු ලාභයක් ලබන්න පුළුවන් නිදහසේ කරන්න පුළුවන් ගොවිතැනක් විදිහට තමයි ඔබ සලකන්නේ. මේකට මේ වියදමක් නම් යන්නෙම නෑ. මොකද දැන් මෙහෙම හැදුවෙන් පස්සේ මේ කරන් නිකම්ම හැදෙනවනේ. එතකොට මේක ලොකු වගාවක් තිබුණ මේ කප්පාදු කරන වැල්ල මල් පරාගණය කරන්න ඒ වගේ දෙයකට යන්නේ. එතකොට වැල්ල මල් පරාගණය කරන වෙනම එක ටූල් වර්ග කට්ටිය භාවිත කරනවා. ඉතින් මම නම් ඉරට කූරක් භාවිත කරන්නේ. පොඩි හඳුන් කූරෙනුත් පුළුවන්. ඒක මේක දැන් පරාගණය කරන මේ ටූල් එකේ මේක ටූල් යන්නේ ඉරට කූරා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක චූටියක් කරනවා. ඒ කියන්නේ ඒකට මම කියන්නම් දැන් මේ මලාවි පරාගණය කරන්නේ මේ ඊයේ කරපු එක මේ වලට දෙන එක සාර්ථකව තියෙනවා. මෙන්න මේ බොහොම සරලයි. මේක ඇත්තටම ලොකු දෙයක් කරන්න නැහැ. මෙන්න මෙහෙම අරගෙන ඊළඟට මෙන්න මේ ස්ථානේ පේනවනේ. ෆෝන් එක ලං කරන්න මෙන්න මේ ස්ථානේ ඊළඟට මෙන්න මේ පරාග තියෙන කොටස මේ විදිහට අපි පොඩ්ඩක් තද කිරීම කරනවා. එතකොට මේකේ උඩ තියෙන පරාග අර මම කියපු ස්ථානයේ පරාග ගෑවීමක් වෙනවා. ඒක මම පෙන්නනවා. පරාග ගෑවිලා තියෙන විදිහට අර ඒ පරාග ටික ගානට ගෑවිලා තියෙනවා. ඉතින් ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ මල අද හවසට හෝ හෙට උදේට මේක වැටෙනවා. මේ විදිහට හරියට කරපුවාම තමයි මේ බලන්න කරල් ගොඩක් තියෙනවා. බොහොමත් කලාතුරකින් මලක් අසාර්ථක වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට වැස්සට මල වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් මල තැම්බිලා වැටෙන්න පුළුවන්. මේක හරියට කරාම මේ විදිහට මේ කරල් ලස්සනට මේ විදිහට හැදෙනවා. ඉතින් පරාගණය කියන එක අනිවාර්යෙන් කළ යුතුයි. නැත්නම් ඒ කරලා ගන්නම බෑ. පරාගණය කරනකොට ඒක බොහොම පරිස්සමෙන් තමයි කරන්න ඕනේ. අදිස්සි වෙන්න හොඳ නෑ. හොඳයි මහත්මයා එහෙනම් ගොඩක් ස්තුතියි. සාර්ථකව නිදහසේ ගෙදරට වෙලා ඉන්න වියලි කලාපේ නොමැති තෙත් කලාපයේ සිටින ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් සාර්ථක වගාවක් ගැන ඔබ පැහැදිලි කිරීමක් කරලා දුන්නා. මම හිතනවා මේ වීඩියෝ එක බලන අය තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරයි, කමෙන්ට් එකක් දෙයි. ඒ වගේම ඔබතුමාට පුළුවන් මහත්මයා මේගොල්ලොන්ගේ යම් ගැටලුකාරී තත්ත්ව තිබ්බොත් මේවා වගා කරන අයගේ යම් ගැටලුකාරී තිබ්බොත් තත්ත්ව තිබ්බොත් ඒවට දෙන කමෙන්ට් වලට සහ ඒවට අවශ්‍ය උපදෙස් ඔබට ලබා දෙන්න පුළුවන්ද? ඔව් ඒවට ඇත්තටම ඕනම දෙයකට මට උත්තර දෙන්න පුළුවන්. මොකද අපි මේක දැන් ගොඩක් කල් ඉඳන් කරන්නේ. ඒකට අවුරුදු 10ක් විතර මේ වැල්ල වගාව කරගෙන යනවා. ගොඩාක් කට්ටිය මහත්මයා මම වීඩියෝ එක අවසන් කරන්න මේ වැදගත් දෙයක් මම කියන්නම්. මේකේ මේ කරල් සාමාන්‍යයෙන් එන්න මෙහාට මෙන්න මේ කරල් තියෙනවනේ. අදි පරාගණය කරලා හැදලා. එතකොට මේ කරලේ මෙන්න මේ මට්ටමකට කහ පාට වෙන්න ඕන. එතකොට තමයි අපි කරල මේ පැහිලා කියලා දැනගන්නේ. මේ කරල් වල මෙන්න මේ යට කොටස චුට්ටක් කහ පාට වෙනවා. එතකොට අපි ඒ කියන්නේ පැහිලා. අපි මේ ඉත්ත කපනකොට මේක මුළු ඉත්තම අපි කපලා ගන්නවා. හරිද? ඒකල්ල වෙලා මේක අපි අරන් ගිහිල්ලා ඔයාට මෙන්න මේ ලොකු කරල් තියෙන්නේ. ලොකු දිග කරල් අපි හොඳට නටන උණු වතුරේ අපි මේ තියනවා විනාඩි 6ක් කාලයක්. ඒ කියන්නේ ලොකු කරල්. විනාඩි 6ක් කාලයක් තියෙනවා. එතකොට මේ පොඩි කරලොත් තියෙන හැමෝම එක වගේ නෙමෙයිනේ.
මේක හැම කල්ලම එක වගේ නෙමෙයි. ඒක පොඩි කරල් අපි කියන නටන උණු වතුරේ හරියටම විනාඩි 6ක්. ඒ 6කින් පස්සේ මේ ලොකු කරල් වෙනම පොඩි කරල් වෙනම ඉටිකොලයක තියලා ගැට ගහලා යම් වෙලාවක් තියලා නැවත අවුවට තියලා අවුවට තියද්දී අපි හරියටම පැය දෙකයි තියෙන්නේ. හරියටම පැය දෙකයි තියෙන්නේ. මේ එතකොට ඒකෙදි මේ කරල පදම් කිරීමක් කියලා කරනවා. පදම් කිරීමක් කියලා මේකේ මහා ලොකු දෙයක් කරන්නේ නැහැ මහත්මයා. මේක අවුවට දාලා අපි මේක හොඳට අත ගන්නවා. දෙපැත්තට හොඳ අත ගන්නවා. එතකොට මේක දිලිසෙනවා වගේ ස්වභාවයක් එනවා. ඉතින් මේක මෙහෙම අපි සාමාන්‍ය ටික කාලයක් මේක වෙනවා බොහොම පදම් වෙන දිලිසෙන ඊළඟ මිටි බැඳලා අලෙවි කරන තැන් වලට විකුණන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඒක කිව්වේ පොඩ්ඩක් වැදගත් අපේ මේ බලන අයට. ඉතින් මොන හරි දෙයක් ගන්න එක ගැන තියෙනම් මේ මට කමෙන්ට් එකක් දියොත් මම සියලුම දේ දන්නවා කියලා කියන්නේ. හැබැයි ගොඩක් දේවල් දන්නවා. ඒ දේ මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. බොහොම ස්තුතියි මහත්මයා. තවත් දවසකින් එහෙනම් අපිත් මේ වගේ මෙවැනි වීඩියෝ එකකින් මුණ ගැසෙමු. ඒත් එක්කම මේවා පළ නෙලන ආකාරය සහ අර ඔබතුමා පැහැදිලි කරලා දුන්න ආකාරයට මේවා තම්බන ආකාරය සහ වීරණ ආකාරය පදම් කරන ආකාරය පිළිබඳව තවත් වීඩියෝ එකකින් ඔබ සියලු දෙනා හම් වෙන බලාපොරොත්තුෙන් අපි නැවතිනවා. ඔබ සියලු දෙනාට සුබ දවසක්.